KMD 1000 YouTube channel එකට ඔයගොල්ලෝ අදත් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අද ගෙනාලා තියෙනවා සිංහලෙන් හඬගාපු ලස්සන ඇනිමේ එකක්. මේක තමයි 2012 රිලීස් වෙච්ච Wolf Children. ඇයි ඔයාට මේ ආනා කියලා නම දාලා තියෙන්නේ? මගේ නමද? මම හිතනවා වැඩි කැමති නැතිවද කට්ටියත් එක්ක එකට ඉන්න. ඒ නිසා අපි අඳුරගෙන ඉන්න එක හොඳයි නේ. උපදේශන මධ්‍යස්ථ. ඔව්. අපිට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා ඔයාගේ ළමයි දෙන්න ගැන. ඔයාට ගොඩක් කාර්යබහුල වෙන්නත් සිද්ධ වෙයි. අවංකවම කියනවනම් ඔයාට එච්චර ලොකු පඩියක් අපිට ගෙවන්න වෙන්නේ නැහැ. ඔයාට hina වෙන්න එපා. මට දැන් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා. ඔයා කරන්න ඕනේ ඉතින් ඔයාට ඕන දේනේ ළමයා. ඔයා දන්නවද? එකම නිවාස සංකීර්ණයක් වුණත් ඒ වෙතුළේ තියෙන ගෙවල් එකිනෙකට වෙනස් වෙනවා. Wolf Children anime එක ජපානයේ තමයි හදලා තියෙන්නේ. ජපානයේ නිර්මාණය කරන සජීවීකරණ චිත්‍රපට සහ කතාමාලා anime කියලා හඳුන්වනවා. ඉතින් movie එක පැත්තට ගියොත් family fantasy ගණනට තමයි යාත් වෙන්නේ. anime එකට IMDb එකේ 10න් 8.1ක් ලැබිලා තිනවා. ඒකට හේතුව මේ කතාවේ story එක අම්මා කෙනෙක්ගේ ආදරය කැපවීම මාරම ලස්සන මේ කතාවේ පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මේ anime movie එකත් ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. Wolf Children movie එක බලන්න යන කලින් මේ කතාව ගැන තව විස්තර දැනගන්න කැමති නම් පාර description එක සහ comment section එක කියලා බලන්න. මේ වල තියෙන link 12 කියන password එක දීලා unlock කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනම් මේ මූවි එක ගැන මට WhatsApp message එකක් දාන්න මම පුළුවන් ඉක්මනටම reply එකක් දෙන්න. තව අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ වගේ ඔය ආසම සිංහලෙන් හටගා movies, TV series, cartoon හොඳම quality එකේ මේ YouTube channel එක හරහා අරගෙන එනවා. කැමති නම් subscribe කරලා යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ share කරන්න. තවත් දවසක මේ වගේ ලස්සන movie එක ඉක්මනටම හැම වෙනකන් දැන සමු ගන්නවා. මේ KMD 1000 YouTube channel එක ගිහින් එනම් හැමෝම හොඳින් ඉන්න.